මම මේ කසාදේ ඉන්නේ වෙන මොකොත් හින්දා නෙමෙයි ළමයි නිසා. මොන තරම් කරදර වුණත් ළමයි නිසා ඉවසන්න වෙනවනේ. මේ කසාද ජීවිතේ මට තිත්ත වෙලා හැමදාම අපි ගහමරා ගන්නවා. ඒ දරුවෝ නිසා දික්කසාද වෙන්න බෑ. හුඟක් දෙමව්පියෝ කවුන්සලින් ඇවිල්ලා ඔය කතාව කියනවා. ඕගොල්ලෝ හිතනවා නම් දරුවෝ නිසා ඕගොල්ලෝ නොගැලපෙන කසාදයක් අස්සේ හිර වෙලා දුක් විඳ විඳ ඉන්න එකෙන් දරුවන්ට යහපතක් වෙනවා කියලා සම්පූර්ණ වැරදි. ඒකෙන් ඕගොල්ලෝ කරන්නේ දරුවන්ගේ ජීවිත අපායකට ඇදලා දාන එක. දෙමව්පියන්ගේ කලකෝලහල මැද්දේ, දෙමව්පියන්ගේ තරහ මැද්දේ, දෙමව්පියන්ගේ නොගැලපීම් මැද්දේ වැඩිහිටියෝ වෙන දරුවෝ වැඩිහිටියෝ වෙන්නේ නිකම්ම නෙමෙයි ට්‍රෝමාස් එක්ක. ඒ තද මානසික පීඩනය දරුවන්ගේ ජීවිතවලට ඔයාලා හිතනවට වඩා බොහොම දරුණුවට බලපානවා. ඕගොල්ලොන්ට එක ගෙදර සතුටෙන් ඉන්න බැරි නම්, ඕගොල්ලොන්ට එක ගෙදර ලස්සනට ජීවත් වෙන්න බැරි නම්, ඕගොල්ලෝ ඉන්නේ නොගැලපෙන කසාදක නම් දරුවෝ අපේට තියලා එක ගෙදර ජීවත් වෙන්න එපා. ඕගොල්ලෝ හිතුවට ඕගොල්ලෝ දරුවන්ට කරන්නේ උදව්වක් කියලා අනේ නැහැ. ඕගොල්ලෝ කරන්නේ දරුවන්ගේ ජීවිත නොදැනුවත්වම අපායකට ඇදලා දාන එක. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කසාද ජීවිතේ තෘප්තිමත් නැත්තම් ඕගොල්ලෝ අයින් වෙන්න. ඒක දරුවෝ ලොකු වෙලා හරි තේරුම් ගනි. හැබැයි ඊට වැඩිය දරුණු වේදනාවකින් දරුවෝ ලොකු කරන එක, රණ්ඩු කලකෝලහල මැද්දේ දරුවෝ ලොකු කරන එක ඕගොල්ලෝ දරුවන්ගේ ජීවිතත් විනාශ කරලා ඕගොල්ලන්ගේ ජීවිතත් අපරාධේ නාස්ති කරන එක විතරයි ඒකෙන් වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ දික්කසාද නොවෙන්න හේතුව දරුවෝ කියලා මීට පස්සේ කියන්න එපා. ඒක ඕගොල්ලෝ දරුවන්ට කරන උදව්වක් නෙමෙයි. ඒක ඕගොල්ලෝ දරුවන්ගේ ජීවිතවලට කරන අපරාධයක්.